වීසා රිජෙක්ට් වුණොත් ජපාන් යන්න බැරි වේවිද? වීසා රිජෙක්ට් වීම මේක ස්ථාන දෙකකදී සිද්ධ වෙනවා. එකක් තමයි ලංකාවේ තියෙන ජපාන් එම්බසිය තුල වෙන වීසා රිජෙක්ට් වීම. මේ අවස්ථාවේ ගොඩක් දුරට ජපාන් වලට විසිට් එකක් යෑම සඳහා අපි ඩොකියුමන්ට් සබ්මිට් කරාට පස්සේ යම්කිසි ඩොකියුමන්ට් දෙන අඩුපාඩුවක් මත වීසා එක රිජෙක්ට් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ජපාන් වල තියෙන ඉමිග්‍රේෂන් වලට අපි ඩොකියුමන්ට් වීසා සබ්මිට් වෙන්න වීසා සම්බන්ධ ඩොකියුමන්ට් සබ්මිට් කරාට පස්සේ ඉමිග්‍රේෂන් එක වලින් කරන රිජෙක්ට් වීම. හරිද? මේක සමහරට ලංකාවේ ඉඳලා අපි සබ්මිට් කරන ඩොකියුමන්ට් වෙන්න පුළුවන්. ජපානයේ තුල ඉඳලා අපි සබ්මිට් කරන ඩොකියුමන්ට් වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවයි ජපානයෙන් පිට වෙනත් රටක ඉඳලා ටෝකියෝ ජපාන් වල තියෙන ඉමිග්‍රේෂන් වල සබ්මිට් කරන ඩොකියුමන්ට් වෙන්න පුළුවන්. අපි මුලින්ම කතා කරමු ලංකාවේ තියෙන ජපාන් එම්බසියට අපි ඉදිරිපත් කරන ඩොකියුමන්ට් ගැන. හරි. ජපාන් වලට විසිට් එකක් ඒම සම්බන්ධයෙන් ඕගොල්ලන් ලංකාවේ තියෙන ජපාන් එම්බසියට ඩොකියුමන්ට් එක සබ්මිට් කරනවා. මොකක් හෝ හේතුවක් මත ඕගොල්ලන්ගේ ඒ ලැබෙන විසිට් වීසා එක රිජෙක්ට් වෙනවා. මේ රිජෙක්ට් වුණා කියලා මේ ඩීටේල්ස් ජපාන් වල තියෙන ඉමිග්‍රේෂන් වලට කිසිම දවසක යන්නේ නැහැ. ඒගොල්ලන් කිසිම දෙයක් මේ ගැන දන්නේ නැහැ. හරිද? ඒකේ අනිත් පැත්ත. අර මං ඉස්සෙල්ලා කිව්ව විදිහට ලංකාවේ සිට හෝ ජපානයේ තුල සිට හෝ නැත්නම් ලංකාවේ ජපානයෙන් පිට වෙනත් රටක ඉඳලා අපි ඉමිග්‍රේෂන් එකට ඩොකියුමන්ට් සබ්මිට් කරනවා යම්කිසි වීසා එකක් සම්බන්ධව. මේක සමහරට ස්ටුඩන්ට් වීසා වෙන්න පුළුවන්, SSW ඉන්ජිනියරින් නැත්නම් ඉන්ටර් කම්පැනි වගේ වීසා වෙන්න පුළුවන්. ඒ වීසා එක මොකක් හරි හේතුවක් මත රිජෙක්ට් වුණා කියමු. මේක රිජෙක්ට් වුණා කියලා ලංකාවේ තියෙන ජපාන් එම්බසියට දැනුම් දෙන්නේ නැහැ. මොකද මේක ස්ථාන දෙකක්. මේගොල්ලන්ට ඉදිරිපත් කරන ඩොකියුමන්ට් වල ඩීටේල්ස් මේගොල්ලන් ළඟ පමණයි තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ඒ ගැන කිසි දෙයකට බය වෙන්න එපා. මගේ අතට ගොඩක් කට්ටිය ආවා අයියේ දැන් මම අපි ජපාන් වලට යන විසිට් යන ඩොකියුමන්ට් එක සබ්මිට් කරා. අපි දුන්නා එම්බසියට. රිජෙක්ට් වුණා. දැන් අයියේ මට ජපාන් වල ස්ටුඩන්ට් යන බැරි වේද? SSW ඉන්ජිනියරින් වීසා වලින් ඉන්ටර් කම්පැනි වීසා වලින් ඒ වීසා වලින් මට යන්න බැරි වේද කියලා ගොඩක් කට්ටිය තිබ්බ ප්‍රශ්න. මේක කිසි ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට ඕන විදියට ඇප්ලයි කරන්න පුළුවන් අවශ්‍ය කරන සුදුසුකම් ඒ අදාළ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා. ඒ වගේම ඕගොල්ලන්ට දැන් මම ඉස්සෙල්ලා කිව්ව විදිහට ඉමිග්‍රේෂන් එකට ඩොකියුමන්ට් එක සබ්මිට් කරාගෙම රිජෙක්ට් වුණා කියමු ජපානයේ තුලදී. ඒක රිජෙක්ට් වුණා කියලා ඔයගොල්ලන්ට ජපාන් වල විසිට් වලට යන කිසිම බාධාවක් නැහැ. අපි උදාහරණයක් වශයෙන් මේවත් කිව්ව දැන් ඕගොල්ලන් ජපාන් වල ඉමිග්‍රේෂන් එකට SSW වලට වීසා සබ්මිට් කරනවා. අපි ඩොකියුමන්ට් සබ්මිට් කරනවා. ඔයගොල්ලන් රිජෙක්ට් වෙනවා. දැන් SSW රිජෙක්ට් වුණා කියලා යම්කිසි කාලයක් ඉඳලා මාස කිහිපයක් ඉඳලා ඔයගොල්ලන් ඉන්ජිනියරින් වීසා වලට try කරන්නත් පුළුවන්. හරිද? ඒ වගේ අපි ඔයගොල්ලන් මෙහෙම කියමු ඔයගොල්ලන් ඉන්ටර් කම්පැනි වීසා වලට try කරා. හරිද? ඩොකියුමන්ට් සබ්මිට් කරා. ඒක කැන්සල් වුණා. කැන්සල් වුණා රිජෙක්ට් වුණා. ඉතින් රිජෙක්ට් වුණා කියලා නෑ. ඔයගොල්ලන්ට හොඳට සාමාන්‍ය ස්ටඩි කරලා SSW කෝසස් එකම කරලා ඔයගොල්ලන්ට යන්න පුළුවන් ජපාන් ඇප්ලයි කරන්න පුළුවන්. යදාල ආයතනයක සම්බන්ධ වෙලා SSW වීසා වලට. ඉතින් ඕක නිසා ඒක කිසිම කන්ටිනියු එකක් නෑ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. කන්ටිනියු එකක් නැති නිසා ඔයගොල්ලන්ට ලංකාවේ තියලා රිජෙක්ට් වුණා කියලා එම්බසියෙන් ඉමිග්‍රේෂන් ජපානයෙන් ප්‍රශ්නකුත් නෑ. ජපානට සබ්මිට් කරපු මේ ඩොකියුමන්ට් සම්බන්ධ නොයෙකුත් වීසා මාර්ගයෙන් රිජෙක්ට් වුණා කියලා විසිට් යන ප්‍රශ්නකුත් නෑ. ඒ දෙක වෙනස්. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඩොකියුමන්ට් ඉදිරිපත් කළා ඔයගොල්ලන්ට ඒ විදිහටම ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන්. ඇත්තටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මගෙන් අහන මේ ස්ටුඩන්ට් කට්ටිය. අයියේ අපි ස්ටුඩන්ට් වලට try කරා වීසා අපේ ප්‍රශ්නයක් වුණා. දැන් අපිට වෙන වීසා වලින් යන්න බැරිද? අපිට අයියේ විසිට් එකක් යන්න බැරිද? ඒ නිසා සාම තමයි වීඩියෝ මේ අප්ලෝඩ් කරේ. ගොඩක් කට්ටිය මගෙන් දැන් ටික කාලේ ඉඳන් අහන ප්‍රශ්නයක් තමයි. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක හැමෝම වෙනින් තමයි අප්ලෝඩ් කරේ. ඉතින් දන්නට මේක ෂෙයා කරලා පොඩ්ඩක් දැනුවත් කරන්න ඒ සම්බන්ධයෙන්. සාමාන්‍ය ස්ටුඩන්ට් වීසා වලට ඇප්ලයි කරලා රිජෙක්ට් වුණොත් තව මාස 6ක් විතර ඉන්න ඕනේ. මාස 6කට පස්සේ තමයි ගොඩක් දුරට තව ඩොකියුමන්ට් එක ආයෙ සබ්මිට් කරන්න. මේ අවස්ථාවේදී සමාන ඩොකියුමන්ට් නෙමෙයි ගොඩක් දුරට පොඩ තව ටිකක් ලෙවල් අප් කරලා තමයි ඩොකියුමන්ට් එක සබ්මිට් කරන්න. මම හිතන්නේ ආයතන ඒ සම්බන්ධව දන්නවා. ඒ වගේම දැන් ජපාන් වල ඉමිග්‍රේෂන් වලට අපි ඩොකියුමන්ට් එක සබ්මිට් කරා විසිට් සම්බන්ධ නෙමෙයි මොකක් හරි ජොබ් එකක් සම්බන්ධ ස්ටුඩන්ට් සම්බන්ධ හරි කියලා. දැන් ඒවා රිජෙක්ට් වුණා කියමු අපි සාමාන්‍ය ජපානයේ ඇතුළේදී සබ්මිට් කරන ඉමිග්‍රේෂන් දෙන ඩොකියුමන්ට්. ඉතින් මේ අවස්ථාවේදී දැන් ගොඩක් දුර ජපාන් ඇතුළේ ගොඩ ලෝයස්ට් මාර්ගයෙන් තමයි ලෝයස්ට් නැත්තම් ගියෝසේෂෝයිලා ඇඩ්මිනිස්ට්‍රේටිව් ස්කිල්ස් මාර්ගයෙන් දෙන කට්ටිය තවන් විසින් ඇප්ලයි කරන කට්ටියක් ඉන්නවා. දැන් මේ අවස්ථාවේ දැන් ලෝය කෙනෙක් දැන් අපි නම් ගොඩක් දුරට ඒක ලෝයස්ට් මාර්ගයෙන් අපි දුන්නාට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් රිජෙක්ට් වුණොත් අපිට ආයි අපි ෆ්‍රී ඕගලන්ට ඩොකියුමන්ට් එක අපි නැවත තව ටිකක් අවශ්‍ය කරන ඩොකියුමන්ට් එකක් අපි අරගෙන ඒ තිබ්බ ඩොකියුමන්ට් එක පොඩ්ඩක් අප් කරලා ඩොකියුමන්ට් එක අපි සාමාන්‍යයෙන් ඇප්ලයි කරනවා. ඉතින් ඒ නිසා මේක ලෝය කෙනෙක් මාර්ගයෙන් කරනකොට ගොඩක් දුරට අර ඒගොල්ලන් දන්නවා සිස්ටම් එක මොකක්ද කියලා මේකට ඇයි මේම වුනේ නැගිලට ඇප්ලයි කරනකොට මොන වගේ දේවල්ද අවශ්‍ය වෙන්නේ කියලා ඒක දන්නවා. අනිත් එක තමයි COE එක Certificate of Eligibility. මේක සාමාන්‍ය ඕගොල්ලන්ට ලැබෙන්නේ දැන් ස්ටුඩන්ට් වීසා කට්ටියට SSW ඉන්ජිනියරින් ඉන්ටර් කම්පැනි වීසා කට්ටියට මේ SCO එක ලැබෙනවා. මේක ලැබිලා මාස 3ක් ඇතුළත ඕගොල්ලන් අනිවාර්යෙන් ජපාන් වලට එනවා. මේකේ තියෙනවා ඩේට් එකක් මෙන්ෂන් කරලා. මේ කාඩ් එකේ දවසේ ඉඳලා දවස් 90ක් ඇතුළත ඕගොල්ලන් අනිවාර්යෙන් නිකුත් කළ දවස් 90ක් ඇතුළත ඕගොල්ලන් අනිවාර්යෙන් ජපාන් වලට එන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. දැන් ඒකේ දවස් තිබ්බට පස්සේ දවස් ඇතුළත ඕගොල්ලන් ඉමිග්‍රේෂන් ලංකාවේ තියෙන එම්බසි නිකුත් කරන අනිත් ඩොකියුමන්ට්ස් එක්ක වීසා එක ලැබෙනවා. ලැබිලා ඕගොල්ලන් දවස් 90ක් ඇතුළත ඉමිග්‍රේෂන් එකේ මේ ජපානට ආවට පස්සේ ඒ ඉදා ඉඳලා තමයි ඕගොල්ලන්ගේ වීසා එක වැලියු වෙන්නේ මාස කීයද අවුරුදු කීයද කියන එක.
ඉතින් එලිජිබිලිටි එක තිබ්බ ඇතුළත එම්බසිට ඉදිරිපත් කරන්න ඕනේ. ටික සීලයක් ගන්නනේ වීසා එක සම්බන්ධ. ඊට පස්සේ ඔයගොල්ලෝ ජපාන් ආවට පස්සේ ජපාන් ආවට පස්සේ එතන ඉමිග්‍රේෂන් ඉදලා තමයි ඔයගොල්ලන්ට ඊළඟට වැලියු වෙන්නේ. මේක ඉතින් ජපාන් වල ඉන්න කට්ටියන ගොඩක් දන්නවා. මේක අර මගෙන් ලංකාවේ ඉන්න කට්ටිය ගොඩක් ඇහුණ නිසා තමයි මම මේක විශේෂයෙන්ම මේගොල්ලෝ ඒ කට්ටිය වෙනුවෙන් කිව්වේ. අනිත් එක CO එකක් අනිවාර්යෙන් මේ ඉමිග්‍රේෂන් එක නිකුත් කරා කියලා මේක ලංකාවේ තියෙන ජපාන් එම්බසියට රිජෙක්ට් කිරීමේ බලයක් නැත්තේ නැහැ. හොඳට මතක තියාගන්න මේක ජපාන් ඉමිග්‍රේෂන් එක දුන්නා කියලා 100%ක් අනිවාර්යෙන්ම වීසා එක දෙන්නේ නැහැ එම්බසියම. ඒක අවස්ථාවේ CO එකත් එක්ක අපි අනිත් ඩොකියුමන්ට් එක අපිට අදාළ ඩොකියුමන්ට් එක අපි සාර්ථකව ඉදිරිපත් කරන්න ඕනේ. හරිද? ඒ ඩොකියුමන්ට් ඉදිරිපත් කරලා මොකක් හරි සැකයක් හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ CO එක කැන්සල් කිරීමේ බලයක් තියෙනවා ශ්‍රී ලංකා ජපාන් තානාපති කාර්යාලයට. ඒ නිසා ඒකත් හොඳට බලා ගන්න ඕනේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒක ඇප්ලයි කරනකොට ඔයගොල්ලන් නිකුත් කර ඩොකියුමන්ට්ස් මොනවාද? ඒ කලින් නිකුත් කර ඩොකියුමන්ට් වලට ඒවට මේවා ටැලි වෙනවද? සමානද කියලා මම හිතන්නේ ආයතන කරන ආයතන දන්නවා. අනිවාර්යෙන් ඒක මතක තියාගන්න. මොකද CO එකක් කැන්සල් කිරීමේ බලයකුත් එම්බසියට තියෙන බව මතක තියාගන්න. අනිත් එක තමයි ජපාන් වල විසිට් එන්න. අපි ඩොකියුමන්ට් සබ්මිට් කරලා පස්සේ අපිට වීසා එකක් ලැබෙන දවස් 15 30 හෝ දවස් 90ක. මේක ලැබුණාට පස්සේ ඔයගොල්ලන් අනිවාර්යෙන් මේ කාලය ඇතුළත මේ කාල මේ ජපානයේ වීසා කළ මේ එම්බසි ලැබුණාට පස්සේ ඒ දවස් 90ක් ලැබිලා දවස් 90ක් ඇතුළත ඔයගොල්ලන් අනිවාර්යෙන් ජපාන් වලට එන්න ඕනේ. ඇවිල්ලා ජපාන් වලට ආවට පස්සේ එදා තමයි ඉමිග්‍රේෂන් ඔයගොල්ලන්ට අවශ්‍ය කාලය ලබා දෙන්නේ දවස් 15ද 30ද නැත්නම් දවස් 90ද කියන එක. නමුත් ලංකාවේ ලැබුණා කියලා ලංකාවේ වීසා එක ලැබිලා දවස් කීපයක් හිටිය කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඒ කාලය දවස් 90ක් ඇතුළත ජපාන් වලට එන්න ඕනේ. එතනින් තමයි ඔයගොල්ලන්ගේ ඊළඟ හරි වැලියු වීසා එක ලැබෙන්නේ. හරි මේකට ඔයගොල්ලන් දැනීමෙන් ඉන්න. මොකද ගොඩක් කටිනම ජපාන් ලංකාවෙන් ලැබුණාට පස්සේ දවස් ගාණක් හිටියොත් ඒ වීසා කාලය ඉවර වෙනවා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මට විශේෂයෙන්ම කියන්න ඕනේ එම්බසිට නිකුත් කරනවා ඩොකියුමන්ට් ඒක රිජෙක්ට් වුණා කියලා ජපාන් වලට වෙන වීසා වලින් එන්න බැරි. ස්ටුඩන්ට් SSW ඉන්ජිනියරින් වගේ ඉන්ටර්කම්පනි වීසා එන්න බැරිද කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ජපාන් වල ඉමිග්‍රේෂන් නිකුත් කරපු යම්කිසි ඩොකියුමන්ට් එක රිජෙක්ට් වුණා කියලා ජපාන් වලට ඔයගොල්ලන්ට විසිට් වෙන්න බැරි කමකුත් නැහැ. ඒ වගේම ඔයගොල්ලන් ඩිපෙන්ඩ් කරලා ගන්නවා නම් කවුරු හරි ඒවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් වෙන්නේ ඩිපෙන්ඩ් කරලා ගන්නවා නම් ඔයගොල්ලන්ට. ඒ නිසා ඒක ගැන කිසි දෙයකට බය වෙන්න එපා.